ආයුබෝවන් මගේ ආදරණීය දුවේ පුතේ. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් ටීචර් අදත් ආවා ඔයාලට තවත් අලුත් අකුරක් කියලා දෙන්න. එහෙනම් අපි බලමුද අලුත් අකුර මොකක්ද කියලා. ඉතින් දුවේ පුතේ අද අපි ඉගෙන ගන්න හදන්නේ යා අකුර. එහෙනම් අපි ඉස්සෙල්ලම බලමු මේ යා අකුරෙන් තියෙන වචන මොනවද කියලා. ඔයාලත් එනවද මාත් එක්ක මේ වචන බලන්න? යතුර, යතුර, යකා, යකා, යහළුවා, යහළුවා, යාල, යාල, යානය, යානය. එහෙනම් ඔන්න දැන් අපි බැලුවා යා අකුරෙන් තියෙන වචන මොනවද කියලා. දැන් අපි බලමු දුවේ පුතේ අපි කොහොමද මේ යා අකුර හිදස්පත භාවිතා කරලා ලියන්න පුරුදු වෙන්නේ කියලා. ඔන්න බලන්නකෝ. අපි ඊළඟට බලමු මේ යා අකුර කොහොමද පස් රූල් පොතේ ලියලා පුරුදු වෙන්නේ කියලා. එහෙනම් දුවලා පුතාලා හොඳට බලා ගන්නකෝ. එහෙනම් දුවේ පුතේ ඔන්න අපි යා අකුර ඉගෙන ගත්තා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ආයි පාරක් බලලා යා අකුර හොඳටම ලියන්න පුහුණු වෙන්න. ඉතින් මං වෙනදා කියනවා වගේම අපේ පුහුණුවෙන් තමයි අපිට මේ අකුරු ලස්සනට ලියන්න පුරුදු වෙන්නේ. එහෙනම් ඔයාලා තව තවත් මේ අකුරු ලියලා හොඳට පුහුණු වෙන්න. තවත් අලුත් අකුරකින් ඔයාලව හම්බ වෙන්න එනකන් ආයුබෝවන්.